හරි ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මගේ 2025 පන්තියේ හිටපු හොඳ දක්ෂ ළමයෙක්. ඉතින් මෙයාගේ විශේෂත්වය තමයි මෙයාගේ ප්‍රතිඵලයේ තියෙන්නේ A1යි C2යි. ඉතින් A1යි C2යි කෙමිස්ට්‍රි වලට A තියෙනවා අනිත් සබ්ජෙක්ට් දෙකට C තියෙන්නේ. ඉතින් අපි අපුද හැමදාම ඔයාලට කියනවා මේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කිරිල්ල සම්බන්ධයෙන් ඔයාලට සෑහෙන උපදෙස් දෙනවා. ඒ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න කොහොමද වැඩ කරන්න ඕන. හරි ඔය විදිහට මේ විවිධාකාර උපදෙස් ඔයාලට දෙනවා සබ්ජෙක්ට් තුන හදාගන්න. ඒක සබ්ජෙක්ට් තුන බැලන්ස් වෙන්න ඕනයි කියන එක අපි නිතරම කියන කාරණාවක්. ඉතින් සබ්ජෙක්ට් තුන හරියට බැලන්ස් නොකරපු හරි කරගන්න බැරි වෙච්ච දරුවෙක් අපිත් එක්ක අද ඉන්නවා. එයාට උන්න දේ සම්බන්ධයෙන් විස්තර කරන්න. ඉතින් මේක අනිවාර්යෙන් සෑහෙන වැදගත් වෙනවා. ඔයාලට සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගෙන මේක ගොඩ දාගන්න එක. හරි. ඉතින් අපි ගවේෂකයන් අහලා බලමු මොකද්ද A level කරන කාලේ සබ්ජෙක්ට් එකෙන් කෙමිස්ට්‍රි වලට A ඇවිල්ලා අනිත් සබ්ජෙක්ට් දෙකට C සාමාර්ථයෙන්ද හේතුව මොකක්ද? සහ එයා දැන් ආපහු එක්සෑම් එක කරනකොට හරි මොකද්ද ඒක නැති කරගන්න හරි සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක අපි පොඩ්ඩක් අහලා බලමු. හරි විශේෂයෙන්ම ඔයාලට මේ කතාවෙන් හරි මේ දක්ෂ ළමයෙක් මෙයාගේ මේ කතාවෙන් ඔයාලට ගන්න පුළුවන් දේ තමයි සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න කොහොමද ඒ තුනක් දාලා මෙඩිසින් යන්නේ හෝ ඉංජිනේරින් යන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන්ම 2027 හරි 28 හරි ලියන ළමයෙක්ට පට්ටම වැදගත් කතාවක් තමයි පට්ටම වැදගත් තොරතුරු ටිකක් තමයි මේ වීඩියෝ එකේදී ඔයාලට ගවේෂකයන් ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි අහලා බලමු ගවේෂකයන් මොනවද එයාට උනේ කියන එක. ඉතින් ගවේෂ් කොහොමද? හොඳයි මේ දවස්වල වැඩ ටික කරගෙන යනවනේ. මේ දවස් ටික් කරනවා. හරි හොඳයි. ඉතින් අපි අහලා බලමු කොහොමද කෙමිස්ට්‍රි වලට ඒකක් ලැබීම සම්බන්ධව පොඩ්ඩක් ඉස්සෙල්ලාම කතා කරමුකෝ. කෙමිස්ට්‍රි වලට අපේ පන්ති කොච්චර දායකත්වයක් තිබ්බද? එතකොට ඊට පස්සේ කෙමිස්ට්‍රි කොහොමද වැඩ ටික කරේ? ඊට පස්සේ කෙමිස්ට්‍රි ක්ලාස් අපේ ක්ලාස් එකේදී අපේ හොඳටම වාට සෙට් වෙච්ච පාඩම් ටික මොනවද? සහ කෙමිස්ට්‍රි වල මොනවද අවුල් තිබ්බනම් මොනවද තිබ්බේ අවුල් ටික? කෙමිස්ට්‍රි ගත්තොත් සර් මේ දැන් අපේ ක්ලාස් එකේ නම් කෙමිස්ට්‍රි වල මේ මුලින් ඉඳන් ඒ කියන්නේ පළවෙනි පාඩමේ ඉඳන්ම ඒ කියන්නේ පාඩම කරලා දැන් සර් ආ ස්පීඩ් රිවිෂන් එකක් කරානේ. ඒක දිගටම කරගෙන ගියේ හින්දා එහෙම කෙමිස්ට්‍රි වල ගොඩක් ලොකුට පාඩම් කරන්න එහෙම මිව් එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ගණන් හදන පාඩම් වුණත් ආයි අපි ගණන් හදන්න ඒවා පුළුවන් වෙනවා. එතකොට මේ කෙමිස්ට්‍රි වල ගත්තොත් මම මුලින්ම කෙමිස්ට්‍රි වල හොඳට වැට්ටික් කරගෙන ආවා. එතකොට මේ අපේ පන්ති ගත්තොත් එහෙමනම් දැන් ගොඩක් අය කෙමිස්ට්‍රි වල අමාරු පාඩම් තියෙන්නේ තුන්වෙනි පාඩමේදී මේ පොඩ්ඩක් කට්ටියට අමාරු වෙනවා. තුන්වෙනි පාඩම ගත්තොත් මේ තුන්වෙනි පාඩම තමයි ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල අර අනිත් පාඩම් ටිකට යන්න පොඩ්ඩක් ඒක හොඳට කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ පන්ති එක හොඳට කරා. ඊට පස්සේ අපේ පන්තියේ මට නම් හොඳටම සෙට් වෙන පාඩම් ටික තමයි ගණන් ඒ කියන්නේ ගණන් තියෙන පාඩම් වලින් සමතුලිතතාව. ඒක හොඳටම කරා. ඒ කියන්නේ සර් ඒකේ උගන්වලා ඊට පස්සේ ටියුට්ටේ ප්‍රශ්නත් කරලා පාස් පේපර් ටිකත් කරාම ඒක හොඳටම සෙට් වෙනවා. ඊට පස්සේ අනිත් පාඩම් ගත්තොත් ඕගනික් ඉනෝගනික් එහෙමත් ඉතින් ඉනෝගනික් නම් අපි පන්තියේදී හොඳට පාඩම් ගත්තානේ. ඒකින්ද ඒකත් අවුලක් උන්නේ නැහැ. ඕගනික් එහෙමනම් ඉතින් ඕගනික් පරිවර්තන කරා ගොඩක්. ඒවත් එක්ක ඉතින් ඒ ටික අවුලක් තිබ්බේ නැහැ කෙමිස්ට්‍රි වල ලොකුවට. අනිත් මේ දැන් සබ්ජෙක්ට් එක දැන් කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න ඒ විදිහට අපේ පන්ති දායකත්වයක් තිබ්බා. හරි ඒකත් එක්ක අනිත් සබ්ජෙක්ට් එක පොඩ ෆිසික්ස් වල මොකද ඒ සබ්ජෙක්ට් වලට මොකද උනේ? ඇත්තම කතාව කිව්වොත් ඒ කියන්නේ ඔයාට සරල වැහුවොත් එimhe සබ්ජෙක්ට් එක දැන් කෙමිස්ට්‍රි වලට හොඳ ලකුණු ප්‍රමාණයක් තිබෙලා අනිත් සබ්ජෙක්ට් දෙකට ලකුණු පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒකට විවිධාකාර හේතු තියෙන්න පුළුවන්. දැන් අපි මෙයාගේ මොකද්ද හේතුව ගැන අහලා බලමු. සහ ඒක එහෙම නොවෙන්න ගන්න ඕන ක්‍රියාමාර්ගය ඔයාට දැනෙන දේ දැන් පොඩ්ඩක් අපි මෙයාලට එක කියලා පොඩ්ඩක් එක බෙදාගමුනේ. ෆිසික්ස් වල අපි විසලා බලමු ෆිසික්ස් ගත්තොත් ෆිසික්ස් වලට ඒ කියන්නේ ෆිසික්ස් වලට මම ආසයි. මොකද අර O level ගාලින මම ගණන් හදන්න ගොඩක් කැමති හින්දා ෆිසික්ස් වලට ආසයි. ෆිසික්ස් වලට මුල් කාලේ නම් ලකුණු තිබ්බා. ඊට පස්සේ එන්න පාඩනුත් අමාරු වෙනවා ටික ටික. එහෙම ලකුණු අඩු වුණා. ඒ කියන්නේ කොහොමත් C එකේ මට්ටමේ මං ඉඳියා. ඊට පස්සේ ඒ කියන්නේ අන්තිම මාස 3 විතර වෙනකන් C එකේ මට්ටමේ වගේ ඉඳියේ. ඊට පස්සේ අන්තිම මාස ටිකේ ෆිසික්ස් වලට පොඩ්ඩක් වැඩ කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ A level paper එහෙම කරාම පාස් පේපර් කරාම අන්තිම මාස් ටිකේ හොඳට වැඩ කරලා MCQ 35 36 ගන්නට වැදුනා. ඊට පස්සේ මේ ෆිසික්ස් වල මට අවුල් උනේ දැන් A level paper එළිය ඇත්තම ඒක අවුල් උනේ. ඒක මට කියන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මෙහෙමයි.
දැන් මෙයාට ඇත්තටම කෙමිස්ට්‍රිත් පුළුවන් ෆිසික්ස්ත් පුළුවන්. බැරි ළමෙක් නෙවෙයි. හැබැයි මෙයා පේපර් එක කරනකොට තමයි ෆිසික්ස් වලට අවුලක් ගියා කියලා කියන්නේ නේද? හරි. පේපරේ ලියද්දි MCQ මට තිබ්බේ MCQ 33යි. MCQ එකෙත් පොඩ්ඩක් අර මට වෙලාව මුදිලා මොකද අර මට තියෙන අවුලක් තමයි මට මේ අමාරු ප්‍රශ්නයක් අහුනොත් මට ඒකට දාලා යන්න හිතෙන්නේ නැහැ පොඩ්ඩක්. කොහොම හරි ඒක හදලා තමයි යන්න හිතෙන්නේ. ඒක තමයි මේ මගේ අතින් උන ලොකුම වැරද්ද. මට කියන්න තියෙන්නේ මොකක් හරි වලට අමාරු ප්‍රශ්නයක් එනවා නම් ඒක ඉතින් ටිකක් හදන්න බැලුවට කමක් නැහැ. ඉතින් හදන්නම් බැයි නැග ඉතින් දාලා යන්න කියලා කියන්නේ. ඔව් ඒ කියන්නේ මෙයාගේ ඒකට මෙයා A-level විභාගයේදී පේපරේ ප්‍රශ්න තෝරනකොට පොඩි සිදුවෙච්ච වැරද්දක් නිසා තමයි මේ ප්‍රතිඵල අඩුලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මොන ප්‍රශ්නද ඉස්සෙල්ලාම තීරුවේ? දෙවෙනි පේපරේ මම ඉස්සෙල්ලම ගත්තේ අර මේ ප්‍රත්‍යක්ෂතාව ප්‍රශ්නේ. ප්‍රත්‍යක්ෂතාව ප්‍රශ්නේ. හිරුනේ මොන ප්‍රශ්නේද? හිරුනේ තාපේ ප්‍රශ්න. තාපේ යන්න. අන්න තාපේ ප්‍රශ්නේ මෙයාට දැන් ක්ලාස් වලදී හරි ඉස්කෝලේදී හරි හොඳට ඉගෙනගෙන තාපේ ප්‍රශ්න ඔයාලා හොඳට කොන්ෆිඩන්ස් දෙන්නේ නැති මෙයාට. තාපේ ප්‍රශ්න මම අනිවාර්යෙන් කරනවා කියලා තමයි මෙයා විභාගයට යන්නේ නැත්තේ. හැබැයි විභාග පේපර් එකේ තාපේ ප්‍රශ්න ගත්තට පස්සේ යාට ඒ වෙලාවේ හදාගන්න බැරි වෙලා. ඒ වෙලාවේ ඒ මොහොතේ හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අදක්ෂ ළමෙක් නෙමෙයි. ඒ වෙලාවේ ඒ තෝරපු එක වැරදි. හරි. ඉතින් ඒක තමයි අපි කොහොමද නිරන්තරයෙන්ම කියන කතාවක් තමයි ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කරන්න ගන්න කලින් පොඩ්ඩක් කියවලා බලලා මේක කරන්න පුළුවන්ද ඔයා කලින් කරලා වගේ තියෙන ප්‍රශ්නයක් දැවිලා තියෙන එක පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් අන්න එතන තමයි මෙයාට මිස් වෙලා තියෙන්නේ. හරි ප්‍රශ්න තෝරා ගැනීමේදී තාපේ ප්‍රශ්න ගොඩාක් වෙලා අයා try කරන්නේ නැති. හරි try කරනකොට කාලය ගත වෙන්නේ නැති. කාලය ගත වෙන පොඩ්ඩක් බය හිතෙනවානේ. දැන් වෙලාවක් නැහැ. හරි මේ ප්‍රශ්න මම ගොඩක් වෙලා හිටියේ. තව ප්‍රශ්න කරන්නත් ඕනේ. ඔන්න එතකොට බය හිතෙනවා. ස්ට්‍රෙස් වෙනවා. අන්න එතකොට ඊළඟ ප්‍රශ්නයක් කරගන්න බැරි වෙන තත්ත්වයක් පත් වෙනවා. ඉතින් ඒ නිසා අර පේපරේ කරන්න ගන්නකොට හරි Tamanට පුළුවන් උපරිමයෙන් කරන්න පුළුවන් ප්‍රශ්න ටික තෝරගන්න එක අතිශය වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ හේතු නිසා. හරිනේ මං කියව එක. ඔව් සර්. ඔව්. බයෝ වලට මොකද උනේ? බයෝ වල බයෝ ගැන කතා කරොත් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න බැරිවීම ෆිසික්ස් නම් පැත්තෙන් තියෙමුකෝ. ෆිසික්ස් වල අවුලක් නැහැ. මට ෆිසික්ස් පුළුවන්. ඒ මොහොතේ සිද්ධ වෙච්ච දෙයක් නිසා තමයි ෆිසික්ස් වලට අවුල වෙලා තියෙන්නේ. බයෝ සම්බන්ධයෙන් ඒ කියන්නේ බයෝ ගැන ගත්තට පස්සේ දැන් අපි කෙමිස්ට්‍රි ෆිසික්ස් වල නම් අර පොඩ්ඩක් අර දැන් ගොඩක් කියන්නේ බයෝ කරන ළමයින්ට ෆිසික්ස් එහෙම අමාරුයි කියලානේ. ඒකෙ හින්දා දැන් ඒවා ගණන් හදන්න තියෙන හින්දා අපි වැඩිපුර කරන්නේ ඒ ටිකනේ. ඒතකොට දැන් හැමෝම හිතනනේ බයෝ නම් මොකද්ද බයෝ තියෙන්නේ පාඩම් කරන්නනේ කියලා. අන්න ඉතර පන්තියේදී කියනවනේ බයෝ නැති දැන් නැහැ කියලා නේද? ඒ වුණාට බයෝ පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඒ වුණාට අර බයෝ වල තියෙන පොඩ්ඩක් අර කන්ටෙන්ට් එකත් වැඩි. ඒ කියන්නේ සිලබස් එක පොඩ්ඩක් ලොකුයි. ඒ වගේම මේ බයෝ පේපරේ දැන් අපිට බයෝ පේපර් එකේ MCQ බලලා මේ එන මේ රිසල්ට් එක අපිට කියන්න බෑ. ඒ කියන්නේ දැන් ඒක මට තේරුණේ රිසල්ට් ආවට පස්සේ. මොකද මගේ බයෝ වල තිබ්බ MCQ 39ක් තිබ්බා. ඒ වුණාට මේ රිසල්ට් එක මට 100 එකක් ආවේ. එතකොට මේ ඒ කියන්නේ මම සෙකන්ඩ් එක එහෙමත් හොඳට ලිව්වා. ඒ වුණාට අර එයාලා හදන මාකින් එක තියෙන්නේ. මේ මාකින් එකේ තියෙන පොයින්ට් වල තමයි ලකුණු දෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒ පොයින්ට් මිස් වෙලා තියෙනවා නම් ලකුණු අඩු වෙනවා. එතකොට මට කියන්න තියෙන්නේ බයෝ වල දැන් MCQ එක ඕනෙක් කෙනෙක්ට කරන්න පුළුවන් ඒක සර්. ඒ කියන්නේ MCQ එක ලොකු අමාරුවක් නැහැ. ඒ කියන්නේ සමහර ප්‍රශ්න තියෙනවා ඉතින් අර කියවලා තේරුම් ගන්න කරන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා. ගණන් හදන්න නැහැනේ. මේ හොඳට ප්‍රැක්ටිස් කරන්න ඉන්ස්ට්‍රක්චර්ඩ් එක එසේ එකයි බයෝ වල. තව බයෝ වල ඇත්තටම රිසල්ට් එක අඩු වෙන්න මට තව හේතුවක් තියෙනවා. මොකද මේ බයෝ වල ඇත්තටම මම ඉස්සර ඉඳන් පොඩ්ඩක් පාඩම් කරනකොට බැරි වුණා. ඊට පස්සේ තමයි පාඩම් කරන්න ගත්තේ. ලොකුම රිසල්ට් එක අඩු වෙන්න හේතුව තමයි ඒ කියන්නේ පාඩම් කරාට ඉතින් පාඩම් කරාම මතකෙ හිටිනවා. ඒක ඇත්ත. ඒ වුණාට අර මම ඇත්තටම එසේ වලට එහෙම ගොඩක් එහෙම ප්‍රැක්ටිස් කරේ නෑ. එතකොට දැන් මතක තිබ්බට සමහර වෙලාවට දැන් අපිට ඒ කියන්නේ දැන් මොකක් හරි ගත්තොත් එහෙම විස්තර කරන්න තියෙනවා. ඒක අපිට වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඒ වුණාට අර ඇතුලේ තියෙන පොයින්ට් ටික හොඳට මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක මදිනේ. ප්‍රැක්ටිස් එක මදි. ප්‍රැක්ටිස් එක මදි තිබෙන්නේ. අන්න හරි. එතකොට යාට වෙලා තියෙන සිද්ධිය තමයි අනිත් සබ්ජෙක්ට් දෙකයි බයෝත් කරගෙන ගිහිල්ලා දෙනවා. හැබැයි අර බයෝ වලට දීපු දායකත්වය අඩු වෙලා තියෙන. ඒ කියන්නේ කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් වලට කරපු තරම් බයෝ වලට ඉඩක් දීලා නැහැ මෙයා. ඉතින් ඒ නිසා තමයි මෙයාට අර බයෝ වලට අර මන් දන්නේ ලොකු බයෝ ගැන. හැබැයි අර බයෝ වලට අහන පොයින්ට් වලට දාලා උත්තර දෙන්න මෙයාට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අර දැන් 28 ළමෙක් හරි 27 ළමෙක් හරි 28 ළමෙක් හරි 27 ළමෙක් හරි අනිවාර්යෙන් අර මේ සබ්ජෙක්ට් තුනට අදාළව වැඩ ටික කරන් යනකොට හරි විශේෂයෙන් බයෝ කොට ළමයි නම් අනිවාර්යෙන්ම බයෝ වලටත් අර බලන්න ඕන තමන්ගේ පේපර් වල ලකුණුත් එක්ක අනිත් සබ්ජෙක්ට් දෙකේ ලකුණුත් එක්ක අර බැලන්ස් එකේ යනවද කියන එක බලන්න ඕන. සාමාන්‍යයෙන් පේපර් ක්ලාස් වලදී වගේ
ලකුණු මට්ටම එහෙම තිබ්බද නැත්නම් එතන වෙනසක් තිබ්බද? පේපර් ක්ලාස් එක ගත්තට පස්සේ ඉස්සෙල්ලම ඒ කියන්නේ දැන් අපි A level ටාගට් කරලා පේපර් ක්ලාස් එකේ පේපර් තියෙනවනේ. ඒ පේපර් ගත්තට පස්සේ ඉස්සෙල්ලම වල පළවෙනි පේපරේ තිබ්බේ ලකුණු 30 ගානයි. මොකද මම මොනවත් පහදම් කරලා ගියේ නැහැ. අනිත් සබ්ජෙක්ට් වල සාමාන්‍යයෙන් පේපර් ක්ලාස් වල යෝගී සමාන කියලා අපේ කෙමිස්ට්‍රි නම් ඒ කියන්නේ අපේ කෙමිස්ට්‍රි පන්ති පේපර් ටිකක් අමාරුයිනේ. ඉතින් 50 ගණන් වගේ තමයි තිබ්බේ. අන්තිම වෙද්දි කොහොම හරි මට අන්තිම පේපරේ දවල 60 ගණන් තිබ්බ කෙමිස්ට්‍රි වල. ෆිසික්ස් වල නම් තිබ්බේ ඒ කියන්නේ ෆිසික්ස් පේපර් පොඩ්ඩක් අමාරුයි. ෆිසික්ස් වල 50 ගණන් තිබ්බේ. ඒ වගේ තමයි තිබ්බේ. ඒ කියන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකේම ඔය 50 40 50 60 ඔය කියන්නේ 55 කියන රේන්ජ් එක තිබිලා තියෙනවා. දැන් කොහොමද අපි ක්ලාස් වල පේපර්ස් නම් කොහොමද අමාරුයි. يعني A level පේපර් වලට වඩා. ඉතින් බයෝ වලට 30 40 වගේ තමයි පොඩි අඩුවීමක් තිබිලා තියෙනවා නේද? හරි. ඉතින් ඒකත් එක්ක තමයි ඕක දිගට ලකුණු ප්‍රමාණය දිගට ඔය අඩු ලකුණු ප්‍රමාණය ගිහිල්ලා තමයි අන්තිමට C එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් බයෝ කොට ළමයි අර බයෝ කොට ළමයි විශේෂයෙන්ම ඔය සබ්ජෙක්ට් තුනේ බැලන්ස් කරගෙන අර මැත්ස් කියලා වුණ සබ්ජෙක්ට් එක බැලන්ස් කරගන්න ඕන. මං කියන්නේ බයෝගේ සබ්ජෙක්ට් එක ලකුණු ටික හදාගන්න එක අනිවාර්යයෙන්ම පොඩ්ඩක් වැඩිපුර කාලයක් දීලා ඒකට වැඩි කරන්න ඕන. ඉතින් මගේ යාළුවෙක් හිටියා ඒ දවස්වල එයාට A2යි S1යි. හරි අපි අයියා කෙනෙක් A2යි S1යි S වල බයෝ වලට. හරිද? ඉතින් ඒ වගේ එහෙම ළමයි ගොඩක් හම්බ වෙනවා. ඉතින් ගවේෂ් කියලා කියන්නේ ඒ වගේ අති දක්ෂයෙක් අර සබ්ජෙක්ට් එක බැලන්ස් කරගන්න බැරි වුණ නිසා අන්න එයාට C සාමාර්ථයක් ඇවිල්ලා තියෙනවා බයෝ වලට. හරි ඉතින් ඕක තමයි කතාව. ඉතින් මෙයාගේ කියපු කතාවෙන් අපිට ගන්න තියෙන දේවල් මොනවද කියලා බැලුවොත් එහෙම හරි ඉස්සෙල්ලාම අර පේපර් එකේ ප්‍රශ්න තෝරගන්න. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකම තමයිනේ. ප්‍රැක්ටිස් එකම තමයි Tamanට පුළුවන් ප්‍රශ්න මොකද්ද බැරි ප්‍රශ්න මොකද්ද කියන එක අවබෝධ වෙන්නේ ප්‍රැක්ටිස් එකෙන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් සබ්ජෙක්ට් තුන අදාළ පේපර් කරලම තමයි ඒක පුරුදු වෙන්න ඕන. තව දෙයක් පොඩි දෙයක් කියන්න ඕනේ ෆිසික්ස් වල දැන් සමහර ළමයි කියන්නේ මං වගේ අනිත් අයත් ඇති. ඒ කියන්නේ දැන් අපි අර ප්‍රැක්ටිස් වෙලා ඒ කියන්නේ ප්‍රශ්න හතරක්ම හොඳටම ප්‍රැක්ටිස් වෙලා කරන්න යනවනේ. සමහර වෙලාවට අනිත් ප්‍රශ්න බලන්නෙත් නැහැ. ඒ කියන්නේ අර චුම්බක එන ප්‍රශ්න ඊට පස්සේ අර විද්‍යුත් ශ්‍රේෂ්ඨ ඒ කියන්නේ ඒ ප්‍රශ්න එහෙම එන ලීසි ප්‍රශ්න. ඒ කියන්නේ මං කියන්නේ මට කියන්න ඕනේ ඒ කියන්නේ ප්‍රශ්න හතරකට හොඳට පුරුදු වෙලා යන්න ඕනේ. ඒ වගේම අනිත් ප්‍රශ්නත් පොඩ්ඩක් ආයි පුරුදු වෙලා තියෙන්න ඕනේ. මොකද එක ප්‍රශ්නයක් අමාරු වගේ දැන්නොත් ටක් ගාලා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තිබ්බොත් ඒක කියන්න ඕනේ. රයිට්. ඒ කියන්නේ අවසාන විභාගයට යනකොට මෙන්න මේ ප්‍රශ්න කියලා තෝරගෙන යන්න ඕන. හැබැයි හදිස්සියවත් එකක් අමාරු වුණොත් එimhe තව විකල්පයක් තියෙන්න ඕන. හදිසි අමාරුත් මම මේ වගේ එකක් කරනවා කියන එක තියෙනවා නේ. හරි. රයිට්. එතකොට මේ අනිවාර්ය සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගෙන හරි අර පේපරේ මොන ප්‍රශ්නද තෝරගන්න කියන එක අතිශය වැදගත් වෙනවා. මෙන්න හොඳ උදාහරණයක්. හරි. ඉතින් මෙයා අද හරියට ඒ ප්‍රශ්න හරියට තෝරගත්තා නම් අද ඩොක්ටර් කෙනෙක්. හරි මේ අනිවාර්ය මේ පාර හොඳ රෑන්ක් එකක් දමා. හරි. ගවේෂ මට කියන්න දැන් 27 ළමයෙක්ට තව අවුරුද්ද මාසයක වගේ කාලයක් තියෙනවා භාගයට. 28 ළමයෙක් ගත්තොත් එimhe අවුරුදු තව දෙකක් තියෙනවා. ඉතින් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගෙන මේ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක පහසුවෙන් ගොඩ දා ගන්න හේතු වෙච්ච අපේ වැඩපිළිවෙල සහ වාට අපේ වැඩපිළිවෙල හෝ ආවේනිකව කරපු ටෙක්නික් මොන හරි තියෙනවා නම් මේ කෙමිස්ට්‍රි කියන එක ලේසියෙන් ගොඩ දා ගන්න මොනවද? දැන් අපේ පන්තිය ගත්තොත් නම් දැන් අපේ පන්තිය දැන් හැමදාම පාඩමක් කරාට පස්සේ ස්පීඩ් රිවිෂන් එකක් තිබ්බා. එතකොට අර ඒ කියන්නේ සර්වුත් අපිට කියන්නේ ස්පීඩ් රිවිෂන් එක කරද්දිත් අපිට කියන මේඩිය පාඩම් කරන් දැන් පොඩි වෙලාවක් දෙන ආයි මේඩිය පොඩ්ඩක් බලා ගන්න කියලා. එහෙම ඉතින් දිගට කරගෙන යද්දි ලොකුවට පාඩම් කරන්න කියලා දෙයක් තිබ්බේ නැහැ කෙමිස්ට්‍රි වල. ඊට පස්සේ අන්තිම කාලේ වෙද්දි තමයි අර මිශ්‍ර අභ්‍යාසය පටන් ගත්තේ. ඒකෙන් අර ව්‍යුහය මේ මිශ්‍ර අභ්‍යාසය කියන සෑහෙන ප්‍රමාණයක් කරා නේ. මිශ්‍ර අභ්‍යාසය ගොඩක් අපි රචනා ප්‍රශ්න තනි කර කරේනේ. ඔව්. හරි රචනා ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න ඉවර කරේ ඔය සමාවයක හිමනේ ගොඩක් හදුවනේ ඔය ප්‍රශ්න. එතකොට ඒක න රචනා ප්‍රශ්න වලටම පුරුදු කරපෙත මිශ්‍ර අභ්‍යාස කියලා කියන්නේ. හරි ඒක උත්තර දුන්නාද වැඩිට. ඒක මිශ්‍ර අභ්‍යාසය මට ගොඩක් උදව් වුණා. මොකද අර අපි ගොඩක් ඒ කියන්නේ දැන් සමතුලිතතාවයෙන් වගේ අමාරු ප්‍රශ්න ඒ කියන්නේ අමාරු පාඩමක්නේ. ඒකෙත් අපි කියන්නේ ලේසි ප්‍රශ්නත් අපි කරා ගොඩක් අර සමතුලිතතා දෙකක් එහෙමනේ අමාරු ප්‍රශ්නත් කරානේ. එතකොට එහෙම ප්‍රශ්න කරද්දී කියන්නේ දැන් අපි වැඩක් කරන්න නැති වුණත් පන්තියේ හරි ගාන අපි හදනවනේ වෙලේ. එතකොට ඒකින්ද ඒක ගොඩක් උදව් වුණා. ඊට පස්සේ ඕගනික් වල ගොඩක්ම උදව් වෙන්නේ අර මේ මට ඕගනික් වල බැරුව තිබ්බේ අර මේ සමාවයවික සීන් එක හඳුනාගන්න. ඒක පොඩ්ඩක් අර එකපාරට කිව්වම තේරුන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ. මේක අර පන්තියේ කියන්නේ අපි කරන්න තමයි ඒක පුළුවන්. එතකොට මිශ්‍ර අභ්‍යාස පන්තිය ගත්තොත් අපි ගොඩක් වගේ ගණන් හැදුවනේ. ව්‍යුහය මේ ව්‍යුහය හොයන ඒවා එහෙම. එතකොට ඒකෙන් ගොඩක් ඒක උදව් වුණා ඒක කරගන්න. දැන් මිශ්‍ර අභ්‍යාස පොඩක් වෙනස්. දැන් ළමයින්ට මේ වෙනම
පේපර් එකක් දාලා ඉවරලා මාකින් එකක් දෙනවා ටයිම් එකක් තියලා එළවම එකක් තියෙනවා එහෙම පොඩ්ඩක් ඔයාලා වරුද්දට වඩා පොඩ්ඩක් වෙනස් කරලා තියෙන ඇඩ් එකේ පොඩ්ඩක් දියුණු කරලා තියෙන්නේ හරි මේ තව කියන්නකෝ මේ මොනවද විශේෂ තවට මොනවද අමතක කරන දේවල් අපේ පන්තියේ අපේ පන්තියේ විශේෂම දේ තමයි අපේ පේපර් ක්ලාස් එක. අපේ පේපර් ක්ලාස් එක ගත්තට පස්සේ දැන් අනිත් පන්ති වගේ නෙමෙයි. ඒ කියන්නේ අනිත් පන්ති වල නම් පේපරේ දීලා පැය දෙකම ලියන්න කියලා දීලා ඒ කියන්නේ එසේ එකට පැය තුනක් දීලා පැය පහම දෙනානේ පේපරේ. අපේ හරියටම ගත්තොත් පැය 4යි මුළු පේපරේටම තියෙන්නේ. පැයක්ම අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ MCQ එකට පැය එකමාරයි එසේ එකට පැය දෙකමාරයි. එතකොට දැන් මුල් කාලේ නම් පේපර් ලියද්දි මට හිතුණා මේක නම් සර්ට කියන්නවත් ඕනේ හරියට MCQ ටිකවත් පේපරේ හරියට කරගන්න බෑ කියලා. ඒකට ඒක පස්සේ තමයි ටික ටික යද්දි තේරුනේ ඒක මේ කොච්චර එක වැදගත්ද කියලා අපේ ටයිම් මැනේජ්මන්ට් එකට. ඒ කියන්නේ දැන් MCQ එහෙම පැයකමාරෙන් කරද්දි ඒ කියන්නේ අමාරු ප්‍රශ්නක් තියෙනවා අපේ පේපර් වල ගොඩක්. ඒකට A level පේපර් වල සම එහෙම අමාරු ප්‍රශ්න එකක් දෙකක් වගේ තමයි එන්නේ ගොඩක් ඉන්නේ. ඒකට අර A level පේපර් MCQ එකේම ටක් ගාලා අපිට ඉවර කරගන්න පුළුවන්. එතකොට ටයිම් මැනේජ්මන්ට් එක තමයි ගොඩක්ම උදව් වුණේ හොඳ ප්‍රතිඵලයකට යන්න කෙමිස්ට්‍රි වල. එතකොට මේ මට කියන්නකෝ මේ පාස් පේපර් කරන්නේ කොහොමද කෙමිස්ට්‍රි වල ගොඩක් උදව් වුණාද අපි පාස් පේපර් කරපු ටික සහ ඒකේ කොච්චර වැදගත්කමක්ද දැන් මේ 27 ඉලෙල් ළමෙක්ට පාස් පේපර් ටික ඉවර කරගන්න එක කොච්චර වැදගත්කමක් වෙයිද පේපර් එකට ඒක කෙමිස්ට්‍රි වලට එකක් ගන්න. පාස් පේපර් ගැන කතා කරොත් ඒ කියන්නේ පාස් පේපර් කොහොමත් කරන්න ඕන එක මාරම වැදගත්. ඒ කියන්නේ දැන් අපේ පේපරේ ගත්තොත් එහෙම ඒක අර 24 පේපරේට පොඩ්ඩක් අර ළඟින් යන සීන් එකක් තිබ්බා. අර දෙවෙනි ප්‍රශ්නේ එහෙමනම් ඒ විදිහටමයි ඇවිල්ලා තිබ්බේ. මෙව ටික හොයාගන්න එහෙම සමතුලිතතාවත් එහෙම. ඒ කියන්නේ හරියනේ 24 පේපරේ වගේමයි පාස් පේපර් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ පන්තිම කරා පාස් පේපර් ටික පාඩම ඉවර කරලා නම් අර 1980 ගණන් වල ඉඳන් එහෙම MCQ එහෙම කරා. ඊට පස්සේ එසේත් කරා 1990 ගණන් වල එසේ එහෙමත් කරා අපේ පන්තියේ ස්ට්‍රක්චර්ඩ් එහෙම කරා. එතකොට ඊට පස්සේ අපේ පන්තියේ වෙනම සර් එන්න කියලා අපිට ෆුල් පේපර් print කරලා දීලා ඒ ටිකත් කරා 2000 මට මතක විදිහට 19 වගේ ඉඳන් කියන ෆුල් පේපර් කරා ඔක්කොම 24ට වෙනකම්. ඊට පස්සේ ඒක මාරම වැදගත් වුණා. ඊට පස්සේ මම ආයෙ ගෙදර ගිහිල්ලත් ඒ පේපර් ටික කරා. ඊට පස්සේ විභාගයට යන්න කලිනුත් අර MCQ පේපර් එහෙම දෙයක්දී මට මතක විදිහට මම 2016 ඉඳන් ඔක්කොම MCQ ට ටට්ටක් ගාලා කරගෙන ගියා. ඊට පස්සේ එසේ පේපරේ නම් එච්චර ගන්න වෙලා ඉන්නේ නැහනේ. ඒ කියන්නේ එසේ වල අර අමාරු එසේ ටික 2016 වගේ ඉඳන් මම කරලා තමයි විභාගයට ගියේ. එතකොට ඒක මාරම වැදගත් වුණා. මම කියන්නේ පාස් පේපර් ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනි විභාගයට යන්න කලින්. හරි අපේ මේ ක්ලාසික කියන්නේ අපි දෙන තීරි නෝට් එක වට කොච්චර උදව්වක් වුණාද මේ වැඩේ කොට දාන්න? ඇත්තටම අපේ ක්ලාස් එකේ සර්ගේ තීරි නෝට් එක කියන්නේ ඒක මාර නෝට් එකක්. ඒ කියන්නේ ඒකේ මේ අපිට ඕන නැති කරුණු නෑ. ඒ කියන්නේ අපිට ඕන කරුණු ටික ලස්සනට පෙළ ගස්සලා තිනවා. ඕගනික් ඉනෝගනික් එහෙම පාඩම් කරද්දී පට්ටම ලේසි. ඒ කියන්නේ මම තාමත් යූස් කරන්නේ සර්ගේ තීරි නෝට් එක. ගණනය කිරීම වුණත් එහෙම ඒක ලස්සනට ඒක මෙහෙම වෙන්නේ කියලා ලස්සනට ඒක තීරි නෝට් එක දෙන. එතකොට ඒක මාරම වැදගත් වුණා. ඒ කියන්නේ පාඩම් කරද්දී තීරි නෝට් එක. ඒ කියන්නේ ඉතින් මගේ නෝට් එක මම හොඳයි කියලා මම වර්ණනා කරගන්න මේ ළමයි කියන කතා. ඉතින් ඇත්තටම අපේ තීරි නෝට් එක දෙනකොට අර ලොකු වැල්වට අරන් දෙන්නේ නැහැ. ඕන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕන නම් අපේ තීරි නෝට් එකේ තියෙනමයි උත්තරේ. හරි සහ අර පාඩම් කරන ලේසි වෙන විදිහට තමයි අපේ තීරි නෝට් එක ක්ලාස් වල දෙන්නේ. හරි ඉතින් ඒක තමයි මට උදව්වක් වෙලා තියෙන්නේ. ඉතින් මෙයාක කියන්නේ අමුතුවෙන් අපි වර්ධ පැහැදිලි හරි ඒ කියන්නේ ඒකයි C2 කියලා කෙමිස්ට්‍රි වල කෙලිම ඒකක් එන්න අනිවාර්යෙන් අපෙන් සැලකිය යුතු. ඒ කියන්නේ යම් කිසි දායකත්වයක් මේ පන්තිය තුල කරලා තියෙන්න ඕන. ඉතින් එහෙම නැත්නම් එහෙම ප්‍රතිඵල එන්නේ නැහැ. හරි ඉතින් ඒක මේ ප්‍රතිඵලයෙන් ඒක ඔප්පු වෙනවා හොඳට. හරි ඔයා කෙමිස්ට්‍රි පේපර් එක කරනකොට කොහොමද පටන් ගත්තේ? කෙමිස්ට්‍රි පේපර් එකේ මොන ප්‍රශ්න වලද ඉස්සෙල්ලා පටන් ගත්තේ කරන්න? මම ඉස්සෙල්ලම පටන් ගත්තේ අපේ අර විද්‍යුත් රසායන ප්‍රශ්නේ. ඒ කියන්නේ විද්‍යුත් රසායන ප්‍රශ්න කියන්නේ ඒක මාරම ලේසි ප්‍රශ්නයක්. අර ප්‍රතික්‍රියා ටිකක් දීලා අර චූටි ගානක් තියෙනවා හදන්න. ඊට පස්සේ අර ව්‍යුහය හොයන එක B කොටසෙත් තියෙන්නේ. එතකොට ඒක ඇත්තටම ලේසි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම මේ ප්‍රශ්නේ කරන්නත් ආසේ මම හොඳට ප්‍රැක්ටිස් කරලා තිබ්බේ. හින්දා ඉස්සෙල්ලම තෝරගත්තේ ඒක. يعني අඩු කාලෙකින් කරන්න පුළුවන්. ඊට පස්සේ මම තෝරගත්තේ ඕගනික් ප්‍රශ්නේ. ඕගනික් ප්‍රශ්නේ එහෙමනම් ඒ කියන්නේ දැන් අපේ පන්තියේ තිබ්බ ඕගනික් පන්තියේ පේපර් වල ඕගනික් ප්‍රශ්න වලට සාපේක්ෂව මාරම ලේසි. පළවෙනි මේ මිව් එක තිබ්බේ මේ
පියවර 5ක එකක් තිබ්බේ. දැන් අපේ පන්තියේ එහෙමනම් පියවර 10 12 යන ඒවාත් තියෙනවානේ. එතකොට ඉතින් පියවර 5ක එකක් ඒක මහලුක දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ කොටස් තුනමයි තියෙන්නේ. අපේ නම් අපේ පේපර් වල ගත්තොත් තියෙන්නේ පන්ති පේපර් වල ගත්තොත් සමහර වෙලාවට ඕගනික් ප්‍රශ්නේ A B C D කියලා කොටස් හතරක්ම තියෙනවා. ඒ කියන්නේ ඒවත් ලොකු කොටස්. එතකොට දැන් A level පේපරේ තියෙන්නේ A B C කියලා කොටස් තුනක් විතරයි පොඩි පොඩි ප්‍රශ්න අහන්නේ. ඉතින් මම දෙවෙනියට ඕගනික් එක කරන්න තෝරගත්තා. ඊට පස්සේ තුන්වෙනියට මම කරන්න ගියේ පස්වෙනි ප්‍රශ්නේ සමතුලිතතාව. ඒකත් ඉතින් ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නෑ. අර N2 S2 NST හැදෙන ඒ පොඩි සමතුලිතතාව ප්‍රශ්නයක් තිබ්බේ. ඒකත් එච්චර මාරුම ලේසි ඇත්තටම. ඊට පස්සේ තමයි ඉනෝගනික් ප්‍රශ්නේ ගත්තේ. ඉනෝගනික් ප්‍රශ්නේත් පළවෙනි ටික අර රසායනික සූත්‍ර ලියන්න ඉතර තිබ්බේ නිකම්ම ලකුණු 75ක් ඒකට. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ගාන කරත් තමයි මට පොඩ්ඩක් කවුල් ගියේ. ගාන එකපාරක් කරද්දි ඒක වැරදුනා. ඒ කියන්නේ තේරෙනවනේ අර උත්තරේ වැරදියක් එනවා නම් මේ අපිට තේරෙන උත්තරේ මෙහෙම වැරදි කියලා. ඉතින් ඒකට පොඩ්ඩක් වෙලා ගියා. මේ ඊට පස්සේ මම ආයෙ ගාන මුලින් ඉඳන් හැදුවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මට කොටස් දෙකක් තමයි කරන්න පුළුවන් වුණේ. අන්තිම එක කරන්න වෙලා මදි වුණා. එතකොට දැන් මුළු කෙමිස්ට්‍රි පේපරේම ගත්තොත් මට ඒ රෝම ඉලක්කම විතරයි කරන්න බැරුනේ දෙවෙනි කොටසේ. කර්මාන්ත රසායන කොච්චර ඒක අත ගැවෙන්නද කර්මාන්ත රසායනට? කර්මාන්ත රසායන කොහොමද කියන්නේ ගොඩ දාගත්තද අපි කලින් ඒක කරා. හරි කොහොමද ඒ කොච්චර දෝ කුරන්ද වැඩිට? කර්මාන්ත රසායනය ගත්තොත් කර්මාන්ත රසායනය කියන්නේ සාමාන්‍ය මාස ඒ කියන්නේ ජනවාරි වගේ පටන් ගත්තනේ කර්මාන්ත කරන ඔන්ලයින් අපි කරේ. අපි ඔන්ලයින් කරේ. කොහොමත් ඔක්කොම සිලබස් එක මාස 3ක විතර කලින් ඉවර කරානේ අපි. ඒකට කර්මාන්ත කියන්නේ එහෙම ඉතින් අර පන්තියකට ෆිසිකල් ගිහිල්ලාම ඉගෙන ගන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ කර්මාන්තදී පාඩම් කරලානේ කරන් තින්නේ. ඒතොර දැන් අපේ පන්තිය ගත්තත් අපි ඒක ඔන්ලයින්ම කරා. ඊට පස්සේ ඒකයි මතක් කරා, ප්‍රශ්නත් කරා. අන්තිම ප්‍රසන්ටේෂන් අයි කරාවනේ. ප්‍රසන්ටේෂන් කරන්න කියලා නැහැදුවේ. ඊට පස්සේ ඉන්කයි පොඩ්ඩක් අවුලින්ද එක් කරේ නෑ. ඒ කියන්නේ කර්මාන්ත කියන්නේ දැන් කර්මාන්ත දැන් සමහරක් අය හිතනවා කර්මාන්ත කියලා කියන්නේ එහෙන බෝරින් පාඩමක් කියලා. ඒ කියන්නේ බයෝ වගේනේ. අපිට අපේ ක්ලාස් එකේ ලස්සනට කියලා දීලා අන්තිමට අර ප්‍රසන්ටේෂන් එකට කරන්න කියලා තමයි හිතුවේ. ඉතින් ඒක කරේ නෑ. හැබැයි අන්තිමට කරානේ පන්ති මං කිය අර ඔන්ලයින් ප්‍රසන්ටේෂන් එක ඒක අපි කරේ නෑනේ. ඊට පස්සේ සර් අපේ පන්ති කරන්න දුන්නා. ඒ කියන්නේ පන්ති ඉස්සරට ඇවිල්ලා කර්මාන්තයක් දෙනවා ළමයි 4 දිනක් 5 දිනක් විතර ඒක ගානට විස්තර කරන්න ඕනේ. ඒතර ඉතින් ඒවත් එක්ක කර්මාන්තවල ගොඩක් ලොකුවට එහෙම පාඩම් කරන්න තිබ්බේ නෑ. මම කර්මාන්ත ප්‍රශ්නේ කරේ නැත්නම් ඉතින් අර මට අර ටික කරන්න පොඩ්ඩක් හොඳට පුළුවන් හින්දා. හැබැයි MCQ 3ක් දුකේ දැවිලා තිබ්බා. ඒ ටික නම් ඔක්කොම කරා. එතකොට කොහොමත් ඔයාලා කර්මාන්ත පාඩම කරගන්න ඕනේ. මොකද දැන් සමහර වෙලාවට දැන් ඉනෝගනික් එහෙම ගාන පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ඒතකොට අර කර්මාන්ත ප්‍රශ්නේ පුළුවන් නම් ඉතින් ලේසියෙන් ලකුණු ටික ගන්න පුළුවන්. ඒ වගේම කොහොමත් MCQ 3ක් විතර එනවනේ. ඉතින් කර්මාන්ත රසායනය ගත්තොත් මේ කියන්නේ ගෙදරින් අරගෙන ලකුණු ටිකක් තියෙන්නේ. අමුතුවෙන් ඒක පාඩම් කරනකොට තමයි විභාගෙට පේපරෙත් අහන්නේ. එතකොට ඒක කරොත් අර අඩු කාලයකින් ප්‍රශ්න කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් අඩු කාලයකින් කරා කියලා කියන්නේ ඔයාට තව කාලෙ ඉතුරු වෙනවා. අර අමාරු ප්‍රශ්නයකට දීලා ඒකේ උත්තර ටික ගන්න. හරියට උත්තර ටික ගන්න පුළුවන් කාලෙ ඉතුරුනොත්. නේ? ඔව්. කොහොමත් ඉතින් කර්මාන්ත රසායනයෙන් MCQ 3ක් කියන MCQ 3ක් කියන්නේ ඉතින් 3ක් නේ දෙවෙනි පේපරේ නම් ලකුණු ගන්න ඕනේ 60ක් ගන්න එපා. එතකොට ඉතින් අපරාධෙම MCQ ඒ කියන්නේ ගානක් හදලා MCQ එක වැරදුනොත් කමක් නැහැ දුකක් නැහැ කියලා කියන්න හරි පුළුවන්. පාඩම් කරලා යන එකක් වැරදුනොත් ඉතින් ඒක අවුල්නේ. ඊන කර්මාන්ත රසායන මේ පාඩම කරගන්න එක හොඳයි. දැන් 27 එහෙම මොන පාඩම් වැඩි ඉස්සර කරන්නේ පන්ති? මේ දවස් ඕගනික් කරන්නේ. මට කියන්න තියෙන්නේ දැන් ඕගනික් එහෙම කියන්නේ ගොඩක් අපි ලකුණු ගන්න පුළුවන් පාඩමක්. ඒ කියන්නේ ඒක හරියට අල්ලගත්තොත් මම හිතන්නේ MCQත් එනවා 6ක් 7ක් විතර. ඊට පස්සේ ආදන ස්ට්‍රක්චර්ඩ් ඩේ ලකුණු 5යි. මෙතන ඉසේගේ 7.5යි 12.7යි. ඊට පස්සේ ලකුණු කොහොමද 17ක් 18ක් විතර යන පාඩමක්. ඉතින් පේපරෙන් ලකුණු 17ක් 18ක් කියන්නේ එතන ලොකු ලකුණක්. S එකට එන්න තව චුට්ටයි ඕනේ. එතකොට ඒ කියන්නේ ඕගනික් අමාරු නෑ. ඕගනික් වල ළමයින්ට අර අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ අර ව්‍යුහය හොයාගන්න එක. ඊට පස්සේ අර
මේ පරිවර්තනය කරන එකයි තමයි. එතකොට ඒ ටික හොඳට ප්‍රැක්ටිස් කරොත් අල්ල ගන්න පුළුවන් කොහොමත්. මටත් අර පළවෙනි ටිකේ එඩිට් කරගන්න බැරුණානේ view හොයන ටිකෙම. ඊට පස්සේ අපේ මිශ්‍ර අභ්‍යාස පන්තියේ තමයි මේක හොඳට අල්ලගත්තේ. එතකොට ඒ ටික ප්‍රැක්ටිස් කරොත් ඕගනික් කියලා කියන්නේ හොඳට ලකුණු ගන්න පුළුවන් පාඩමක්. අනික මට කියන්න තියෙන දැන් 27 A level කරන කෙනෙක් නම් දැන් ඕගනික් කියලා කියන්නේ දැන් ඉතින් දිගටම අල්ලගෙන යනවනේ පාඩම් ටික තියෙන්නේ. ඕගනික් ඊට පස්සේ සමතුලිතතාව විද්‍යුත් රසායනය කොහොමත් ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉනෝගනික් එකනොත් ඉතින් ගන්න පුළුවන්. ඒක ඉනෝගනික් එකත් පාඩම් කරන්න තියෙන්නේ. දැන් තියෙන පාඩම් ටික හරියට අල්ලගෙන යන්න ඕනේ. මොකද දැන් සමතුලිතතාවයෙන්ම හරියට කරගන්න බැරි වුණොත් අන්තිම කාලේ ඉතින් කරන්න අමාරුයි පොඩ්ඩක්. ඒකෙත් PH එහෙම පොඩ්ඩක් අමාරුයි කරන්න. කියන දැන් ඉඳන්ම වැට්ටික් කරගෙන යන එක තමයි හොඳ. මට කෙමිස්ට්‍රි සම්බන්ධයෙන් කියන්න තව දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමතුලිතතාව එහෙම පාඩම් ඒ කියන්නේ තියරි එක ගන්න පොයින්ට් එකට තියෙන්න ඕනේ. දැන් අපිට නම් සර් උගන්වද්දී ගන්න තියරි එක උගන්නලා ඒ කියන්නේ අපිට තේරෙන්න කියා දීලා ඊට පස්සේ එවලෙම අර ඔළුවට යන්න කියා දීලා උගන්වනවා. එතකොට ඉනෝගනික් එහෙම තියරි ගත්තොත් සර්ගේ තියරි නෝට් එකත් සුපිරි උගන්වන විදියත් සුපිරි. ඒ කියන්නේ මම අනිත් සර්ලගේ වීඩියෝත් බලලා තියෙනවානේ. එතකොට ඒකෙන් තේරෙනවා අර තියරි එකක් ගොඩක් කාලයක් මතක හිටින විදිහට සර්ට උගන්වන්න පුළුවන්. ඒක ඇත්තටම දැන්ටත් ඒක මට වටිනවා. ඒ කියන්නේ සර් අර කියලා දුන්න සමතුලිතතාවය එහෙම සමතුලිතතාවය කියලා දුන්න තියරි එහෙම තාම මට මතකයි ඕගනික් ඉනෝගනික්. එතකොට ඒ තියරි එක උගන්වන එක අර ළමයාට කොච්චර කාවදින ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණයට හොඳට මතක හිටිනවා. ඒක මට කියන්න තියෙන්නේ අපේ පන්තියේ සර් උගන්වද්දී ඒක ආයි සුපිරි සර් සුපිරියටම උගන්වනවා තියරි එක. තව දෙයක් කියන්න ඕනේ දැන් අපේ පන්තියේ එහෙමනම් සර් එහෙම අර දැන් ගොඩක් පන්ති වල ගත්තොත් මොටිවේෂන් කතා කියනවනේ. කියන්නේ උගන්වනවටත් වැඩිය කියන්නේ මොටිවේෂන් කතා. දැන් අපේ පන්තියේ එහෙමනම් සර් අර ඉඳලා හිටලා එකක් දෙකක් කියනවා. ඒ වුණාට එහෙම කියන්නේ නැහැ සර්. අර අපිට ඒ කියන්නේ සර් අපේ පන්තියේදීම අපේ ඩිසිප්ලින් එක හැදුවා. ඒ කියන්නේ පාඩම කියා දෙද්දි ඒකට අවධානයෙන් අහන් ඉන්න ඕනේ. ඊට පස්සේ පාඩම හොඳට තේරුණාට පස්සේ ඒ කියන්නේ ගණන් ටික හදන්න ඕනේ. ගෙදර ගිහිල්ලා එඩිට් කරන්න ඕනේ. ඊට පස්සේ පාස් පේපර් ටික කරන්න ඕනේ. ඒවත් එක්ක අපේ ඩිසිප්ලින් එක හොඳට හැදුනා. එතකොට ඇත්තම කිව්වොත් සබ්ජෙක්ට් එකකට හොඳ රිසල්ට් එකක් ගන්න ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. දැන් මොටිවේෂන් කතා කරද්දී ඉතින් මොටිවේෂන් එක තියෙන ඉතින් දවසයි වගේ දවසක් වගේ ඊට පස්සේ මොටිවේෂන් කතා හෙව්වට පස්සේ දවසක් වගේ හොඳට වැඩ කරනවා. ඊට පස්සේ නෑනේ අර ඩිසිප්ලින් එකක් හදාගත්තොත් ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. එතකොට අපේ පන්තිය නම් කොහොමද ඉතින් ඩිසිප්ලින් එක තිබ්බේ. කියන්නේ සර් බනිනවා. කියන්නේ මේ පාඩම කියා දෙද්දීම අහන් ඉඳී නැත්තම් එහෙම බනිනවා. එතකොට අර ඒ ඩිසිප්ලින් එකකින් තමයි මෙහෙම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් උනේ කෙමිස්ට්‍රි වල. හරි. ඉතින් ගවේෂ් අද අපිත් එක්ක කතා කරා. මම හිතනවා 27 28 ඕනමලිල් දරුවෙක්ට මෙයාගේ ප්‍රතිඵලයෙන් ගන්න තියෙන දේවල් ටික මෙයා වැඩ කරපු විදිහෙන් ගන්න දෙන දේවල් ටික ඔයගොල්ලෝට යන්න ඇති. ඉතින් ඒ නිසා අපි අවසාන වශයෙන් අපි ගවේෂ්ට සුබ ප්‍රාර්ථනා කරමු. මේ පාර විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් දාලා හොඳ රෑන්ක් එකක් දාලා හොඳ වෛද්‍යවරයෙක් වෙන්න ලැබේවා කියලා.